හැබැයි මේ ටික මේ සල්ලිත් අරගෙන අනිවාර්ය සල්ලි බෑන්ක් ඩිපොසිට් බෑන්ක් එක ඒක දාන්න මේ සෙට දාන බෑන්ක් එක කලාකරුවෝ සල්ලි පස්සෙම පන්නනවා කියන බහුතර මතයට එහාගේ වෙනස්ම කතාවක් සමාජ මාධ්‍යයෙන් දකින්න ලැබුණා. ඒ සංවිධායක මණ්ඩලය විසින් මුදල් ලබා දෙද්දිත් හඬමින් මුදල් එපායයි කියන ගායිකාවක් සම්බන්ධයෙන්. ඇයි වෙන කවුරුත් නෙවෙයි. ඔබ කවුරුත් හොඳින් හඳුනන ජනප්‍රිය ගායිකා කේ සුජීවා. ඇය සහභාගී වූ ප්‍රසංගයක් රාත්‍රිය 12:45ට නතර කරන ලෙස පොලිසියෙන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව යමින් ප්‍රසංගය අවසන් කරද්දී ගීතවත් වීම සඳහා කේ සුජීවා එහි පැමිණ සිටි ඇති නමුත් ඇයට ගායනා කිරීමට අවසර ලැබී නැහැ. ඒ කොහොම නමුත් සංවිධායක මණ්ඩලය ඇයට මුදල් ලබා දීමට සූදානම් වුණා. තමන් එක ගීතයක්වත් ගායනා නොකර මුදල් නොගන්නා බව කේ සුජීවා ඉතාමත් ආදරණීයව ඔවුන්ට පවසා සිටිනවා. හැබැයි මේ ටික මේ සල්ලිත් අරගෙන අනිවාර්ය සල්ලි බෑන්ක් ඩිපොසිට් බෑන්ක් එක ඒක දාන්න මේ සෙට දාන බෑන්ක් එක සල්ලි දානවා සල්ලි එපා මම කියන එක අහන්න මම සික් කරා නම් මම සල්ලි ගන්නවා එක සින්දුවක් හරි කිව්වනම් මම සල්ලි ගන්නවා මේක හොයා හෙට කියන්නකෝ මිස් ඇවිල්ලා ලබන අවුරුද්දේ මේක කියන්න මේක කියන්න ඔයා පඩ පිටියෙන් හිටියොත් එනවා ඔයා ඉන්නවා ඔයා ඉන්න තව අවුරුදු කීයද ඔයාට කියන්න මිස් ඔයාට විශ්ලේෂණය මොකක්ද උනේ කියලා ඔයා තව අවුරුදු 100ක් විතර ඉන්නවා නැත්තම් ඔයා ඔහොම එන්නේ නැහැ මිස් දන්නවනේ ආයි කියන්න ඕනේ නැහැ ඔයා කාටවත් එහෙම එන්නේ ඔයාගේ පණ තියෙනවා තව අවුරුදු 100ක් ඒක තමයි තව ජීවත් වෙන්නේ මිස් දන්නවනේ ඉතින් අපි දන්නවනේ ආදරේ තමයි එන්න කියන්නේ ආදරේ තමයි